LPL තරගාවලිය අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ. මේ මොහොත වනිට ගෝල් ගැලන්ස් කණ්ඩායම පන්දුර පහර දෙමින් සිටින්නේ. ලකුණු 74ක් ලබාගෙන තිබෙනවා කණ්ඩු 3ක් බිඳ වැටි. පන්දු 8යි පන්දු 2ක් පිටියේ ක්‍රියාත්මක වන්නේ. ජැෆ්නා කිංස් කණ්ඩායමට එරෙහිවයි ලකුණු ලබා ගැනීම ආරම්භ කර තිබෙන්නේ. ජැෆ්නා කිංස් කණ්ඩායම ලබාගත්තේ පන්දු 20 අවසානයේ උඳ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 124ක් පමණයි. ඒ අනුව අද දවසේදී වැඩි ගෞරවය දිනා ගන්නට මේ මොහොත වන විට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. අද තරගයේ ගෝල් ගැලන්ස් කණ්ඩායම ජයග්‍රහණය කළොතින් අනිවාර්යෙන්ම ජැෆ්නා කිංස් කණ්ඩායම ලැබූ වාර්තාව ඔවුන්ට තවදුරටත් රඳවා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් අවසන් මහා තරඟ 4ක කුසලාන දිනා ගැනීමට හැකියාව ලැබුණු කණ්ඩායම ජැෆ්නා කිංස් කණ්ඩායම. නමුත් මෙවර එම අවස්ථාව දසුන් ශානක ප්‍රමුඛ ගෝල් ගැලන්ස් කණ්ඩායමට හිමිවීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවක් තමයි පෙනියන්නේ. දැන් ක්‍රමක්‍රමයෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කර තිබෙන්නේ දසුන් ශානකගේ කණ්ඩායම ගැලන්ස් කණ්ඩායම චාමික කරුණාරත්න සමග පන්දුර පහර දෙනවා. කාලු පහන් තාමත් හොඳින් පන්දුව දකින්න පහර දෙමින් සිටින ක්‍රීඩා පිටියේ